වෘත්තාකාර චලිතය ගැන කතා කරනකොට ඒකේ ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි තිරස් වෘත්තාකාර චලිතය, අනිත් එක තමයි සිරස්ව සිද්ධ වෙන වෘත්තාකාර චලිතය. එතනදී අපි දන්න දෙයක් තමයි තිරස් වෘත්තාකාර චලිතයේදී මොහොතින් මොහොත ස්පර්ශීය ප්‍රවේගයේ විශාලත්වය සමානයි කියලාත් අපි අහලා තියෙනවා. තිරස් එකේදී මොහොතින් මොහොත ස්පර්ශීය ප්‍රවේගයේ විශාලත්වය මොහොතින් මොහොත වෙනස් වෙනවා කියලාත් අහලා තියෙනවා. මේකට ඇත්තටම හේතුව මොකද්ද? සරල හේතුවක් තියෙනවා. සමහර ලාවට ඔයාලා දන්නවත් ඇති. දැන් මේ රූප සටහන බැලුවාම මම මෙතනදී මේ ඇඳලා තියෙන්නේ තිරස් වෘත්තාකාර චලිතයක්. දැන් මගේ මේ පෑන දිහා බැලුවොත් මේ පෑනේ උඩ කැරගෙනවා වගේ. එතකොට බිම් මට්ටමේ ඉඳන් මේකේ සෑම මොහොතකටම තියෙන උස මොකද වෙන්නේ? සමානයි. ඒ කියන්නේ මේ විදිහට මේ සමාන උසවල් දෙකක් තියෙනවා. මොහොතවල් දෙකක් සාධාරණව ගත්තොත්. එතකොට මට මෙයාගේ චලිත අවස්ථාවන් දෙකක් සඳහා ශක්ති සංස්ථිතිය දාලා බැලුවොත් එහෙම මේ විදිහට mgh භාගයයි m1 v1 වර්ග mv1 වර්ග mgh ධන භාගයයි mv2 වර්ග. අපි දන්නවා සමාන උස නිසා මොකද වෙන්නේ? මේ mgh දෙක කැපිලා ගිහිල්ලා මෙතනින් අපිට එනවා v1 වර්ග සමානයි v2 වර්ග කියලා. ඒකෙන් අදහස් වෙන්නේ තිරස් වෘත්තාකාර චලිතයකදී සෑම මොහොතකම එයාගේ ප්‍රවේගයේ විශාලත්වය ස්පර්ශීය ප්‍රවේගයේ විශාලත්වය සමාන අංගයක් කියන එක. ඉතින් ඕක තමයි ඇත්තටම මේක පිටිපස්සේ තියෙන සරල સિદ્ધාන්තය.